චින්තකගේ කාරණාවම ගන්නකො. චින්තකගේ මාම නොයෙල්. නොයෙල්ට ගහන්නේ කවුද? නොයෙල් බිස්නස් එකක් කරගෙන ඉන්න මිනිහා. නොයෙල්ට අභියෝග කරන්නේ දේශපාලන බලය සහිත පාතාලයක්ද නැද්ද? ඔව්. දේශපාලන බලය සහිත පාතාලයක් නොයෙල්ට අභියෝග කරනකොට නොයෙල් දේශපාලනයේම ඊළඟ පැත්තට යොමු වුණාද නැද්ද? ඔව්. ඒක ඇතුලේ පෞල් පරම්පරාවලට තමන්ගේ රංගිලාට අක්කලාට නැන්දලාට කරදර වෙනකොට මේ පූජකයෙක් වෙන්න හිටපු චින්තකාමර සිංහට මොකද වෙන්නේ? අඟුලිමාල කෙනෙක් වෙන්න නෝ. මිනිහා තමන්ගේ උන්ට ආදරය කරන මිනිහෙක් නිසා. තමන්ගේ උන්ට ගරු කරන මිනිහෙක් නිසා. තමන්ගේ ජීවිතයට වැඩිය තමන්ගේ උන්ට ආදරය කරන මිනිහෙක් නිසා. මේ මිනිහට සිද්ධ වෙනවා මේකට මූණ දෙන්න. ඒක එයත් තෝරගන්නේ මොකක්ද? එයත් තෝරගන්නේ තමන්ට හරියටම ඉලක්කය හදාගන්න පුළුවන් දේශපාලකයෙක් එක්ක සම්බන්ධ වෙනවද නැද්ද? ඇයි දේශපාලකයා ළඟට යන්නේ? ආරක්ෂාවද? දේශපාලකයා තමයි හැමතිස්සෙම පාතාලයට අවශ්‍ය රැකවරණ. දේශපාලකයයි පොලිසියයි නීතියයි වෘත්තිකයෝ එකතු වෙලා තමයි දේශපාලනේ පාතාලයේ කියන එක ක්‍රමානුකූලව Tamanට අවශ්‍ය විදිහට හසුරව ගන්න ගොඩනගන්නේ. චින්තකට ඕන උනේ නෑ මහා පාතාල නායකයෙක්. චින්තකට ඕන උනේ නෑ අහිංසක මිනිස්සුන්ට ගහන්න මරන්න කපන්න. හැබැයි දේශපාලකයාට තමන්ගේ බලය පවත්වා ගන්න ඒ දේවල් අවශ්‍යයි. වෘත්තිකයට පොලිසියට රාජ්‍ය නිලධාරීන්ට ධනය අවශ්‍යයි. ඒවා වෙනුවෙන් චින්තක අමරසිංහ මේ වැඩවලට යොමු කරනවා. දැන් මට කියන්නකෝ. චින්තකද පාතාලය චින්තකගේ පුද්ගලික ප්‍රශ්නද හැබැයි පාතාලේ නිර්මාණය කරන්නේ දේශපාලකයයි පොලිසියයි නීති වෘත්තිකයෝයි රාජ්‍ය නිලධාරී ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරී තන්ත්‍රයයි නෙමෙයි.